අඩෝ මට දෙන්න දෝ උඹලා කන්න එපා බම් මටත් එකක් දාපන්කෝ. හිඳා අල්ලගනින්. බුදු අම්බා. මෙන්න යාළුවා කවඩිය යාළුවා බුදි. අඩෝ සෝරි බං කීතර නෙමෙයි දැම්මේ. දැන් හරිනේ අමාරුව. මූ උස්සන් යමන්. අම්මේ අයියෝ. මේ උඹට උලන්නේ නෑනේ බං. සෝරි ඈ. උඹ නම් කියයි මං අපේ හොද විදින්න. අම්මේ මගේ කොන්ද. බං යකෝ. උඹගේ කොන්ද නෙමෙයි වැදුනේ. නල්ලනේ. ආපන්කෝ සීන් එක. මූ නැගිටින්න යද්දිම ඔළුව වැදුන ගලේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ යකා නැගිටන්න යද්දි මූගේ කොන්දත් වැදුන ගලේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. අප්පට සී ඒකද? ඒක නෙමෙයි අපි අර මොනවද කරන්නේ? ඒකනේ අපිට අද මේ ප්‍රශ්නේ හින්දා ඒකත් අමතක වුණානේ. අපි අද සීලවතී ආච්චිලා ඉතින් කොට්ටම්ම කමු. ඒක නම් හොඳ අදහස යාළුවා. ඔහොම කඩන්න ගිහින් ලහුණොත් එහෙම මොකද කරන්නේ? ඒකද? ඒකට ගන්න තියෙන්නේ කකුල් දෙකට වැදලා දුවන එක තමයි. මට එන්න බැරි වෙනවනේ. එතකොට මොකද කරන්නේ? අපි කොට්ටම්ම ටිකක් උඹලා ගෙනත් දෙන්න. අඩෝ උඹලා තමයි යාළුවා බං. හිහි දන්නවනේ ඉතින් අපි හැටි. ඔව් දන්නා. හොඳට බලපන් ජොනියා සීලවතිය සච්චි එනවත් දන්නේ යනවා අර පැත්තට යනවා. හරි ගියා ඉම්මන්ට කැපෙමු හරි අපියන් කොට්ටම්ම කඩමු වර ගහයි. ආපේ කිරියක් පොච්චත් මේ ගස් වලින් කොට්ටම්ම කාලා තියනවලු යාළුවා. උඹ මේ මගුලක් කතා කරනවා වරෙන් යන්න. දැම්ම යමන් නැත්තම් ආයි. අපෝ ආයවත් එහෙම අපිට ගස් කුටි තමයි. කතාව ඇති යන්. සුබේ කොට්ටම්ම ගහපන්. කොට්ටම්ම හෙලට ඇති. මයි ජොනි ගහන්න ගා කොට්ටම්ම කරන්නම් බට්ට උඹ පියවටලා ඒව අල්ලපන් හරිද? ඊට පස්සේ සුප්පා උඹ එනවද කියලා බලපන් සීලවතිය ආච්චි. හරි යාළුවා මම බලන්න. එල. දැන් යමන්. උඹලා දෙන්න ගහවලට නා ලබ්බක් කරනවද ඉක්මනට වරෙල්ලා. ඔය ඇතිද උඹලට? ඉක්මනට බහැපල්ලා බං සීලවතිය ආච්චිය මාවත් එහෙම අපිට කන්න වෙන්න ගස් කුටි තමයි. ඉක්මනට බහැපල්ලා. හරි බං පොඩ්ඩක් ඉඳපල්ලා මේක තලාගෙන එන්න. උඹලා ගහ උඩ කනවත් එක්කද බං ඉක්මනට වරෙල්ලා. ඔන්න සීලවතිය ආච්චිය මාවත් එහෙම අපි උඹලා දෙන්න දාලා දුවනවා. අඩෝ එහෙම කරන්න එපා බං. යාළුවා සීලවතිය ආච්චිය නා. මල කෙලිය යන්න සීලවතිය ආච්චිය නා. උඹලා දෙන්න ඉක්මනට බහැපල්ලා. පොඩ්ඩක් ඉඳපන් මේ බහිනෝ. කොහොමද මාටියා? ඒක තමයි මාත් බැලුවේ මාත් එක්කනේ ආයේ. බුදු අම්බා. යාළුවා ඉක්මනට මන්දන් දුවනවා. මල කෙලියයි. හදනම් අපි ඉවරයි. මම හිතපියා ගස් කෙලි හොරු ටික. ආද උඹලට මම අම්මේ මාව හොස්පිටල් ගිහින් දාන්න අයියෝ අපි ඉවරයි අයියේ. කහෙන් වැටුණු මිනිහට ගොඩ ගන්න වගේ. අයියෝ